මේ ළඟදී දවසක මම බාලි ගිය වෙලාවේ ඇඳ මෙන්න මේ ඩ්‍රෙස් එකේ ෆොටෝස් වීඩියෝස් දැම්මම ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා බෑක්ලස් ඩ්‍රෙස් එකක් අඳිද්දි මොන වගේ බ්‍රා එකක්ද අඳින්න ඕනේ කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ බෑක්ලස් ඩ්‍රෙස් එකක් අඳිනකොට හරිම කම්ෆර්ටබලි ඔයාට අඳින්න පුළුවන් බ්‍රාස් එහෙමත් නැත්නම් අන්ඩර්වෙයර්ස් මොනවාද කියලා. ඉතින් බෑක්ලස් ඩ්‍රෙස් එකක් ඔයගොල්ලෝ අඳිනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි නෝමල් බ්‍රා එකක් හරි එහෙමත් නැත්නම් ස්ට්‍රැප්ලස් බ්‍රා එකක් හරි ඇඳුවොත් එහෙම ඒ බ්‍රා එකේ පිටිපස්සේ කොටස නිසා අර බෑක්ලස් ඩ්‍රෙස් එකේ හරි টොප් එකේ හරි තියෙන ලස්සන අපිට සම්පූර්ණයෙන්ම ගන්න බැරි වෙනවා. මොකද පිටිපස්සෙන් අර මේ විදිහට මේක කැතට පේන නිසා. ඉතින් ඕගොල්ලොන්ට එහෙම බ්‍රා එකක් අඳින්න නැතුව හැබැයි ඕගොල්ලොන්ගේ බස්ට් ඒරියා එක සිකියෝ කරන්න පුළුවන්, කම්ෆර්ටබලි අඳින්න පුළුවන් ඔප්ෂන්ස් මොනවාද කියලා තමයි ඔන්න අද වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ. ඉතින් මේ වෙනකොටත් ඕගොල්ලෝ දන්නවා ඇති මෙන්න මේ විදිහේ එක විදිහට අපිට ස්ටික් ඔන් බ්‍රාස් වර්ග තියෙනවා. ඉතින් අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ සාමාන්‍යයෙන් මම බෑක්ලස් ඩ්‍රෙස් එකක් අඳිනකොට මොන වගේ දේවල්ද ස්ටයිල් කරන්න කියලා. ඉතින් පළවෙනියටම තියෙන්නේ මෙන්න මේක. ඉතින් මේ ඇවිල්ලා ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ස්ටිකි බ්‍රා එකක්. ඉතින් ස්ටික් ඔන් බ්‍රා එකක් විදිහට මේ වගේ එක ෂේප්ස් වලට බ්‍රාස් තියෙනවා. මම මේ දැන් මේක පාවිච්චි කරපු එකක්. ඔයගොල්ලන්ට ආයේ මේවා රීයුස් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ වගේ පිටිපස්සෙන් කියන්නේ මැද්දෙන් මම පොලිතින් එකක් තියලා මේ දෙපැත්ත මේ කප්ස් දෙක මේකට අලවලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ අනිවාර්යයෙන්ම දාඩිය පොඩ්ඩක්වත් තියෙන්න බෑ. හොඳට බස් ඒරියා එක හොඳට ඩ්‍රයි කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ස්ටික් ඔන් බ්‍රා එක මෙහෙම අලවන්නේ. මේක අලවද්දි නිකන් මෙහෙම කරලා අලවන්න යන්න එපා. අනිවාර්යයෙන්ම හොඳට බස් එක මෙහෙම ලිෆ්ට් කරලා තමයි මේක අලවන්න ඕනේ. මේක ඉස්සලම මේ කොටස අලවගෙන ඉන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ උඩ කොටස මෙහෙම හොඳට උස්සලා ස්කින් එකට තද කරලා අලව ගන්න. ඉතින් මේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එක ඔප්ෂන් එකක්. දැන් මේක ඔයගොල්ලන්ට Temu එකෙන්, Shein එකෙන් නැත්තම් eBay එකෙන් එහෙමත් නැත්නම් ලංකාවෙත් මම දැකලා තියෙනවා සමහර ඔන්ලයින් ස්ටෝර්ස් වල මේක තියෙනවා. ඉතින් ඔයගොල්ලන් try කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි Midnight Divas එකෙත් මම දැකලා තියෙනවා මේ වගේ stick on bras තියෙනවා. දැන් ඊළඟට මම වගේ ටිකක් heavy bust එකක් නැත්නම් මට වඩා ටිකක් heavy bust එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි අනේ මේක නම් හරියන වැඩක් නෙවෙයි. මොකද මේකෙන් හෝල් කරගෙන ඉන්න අමාරුයි bust එකේ තියෙන weight එකත් එක්ක කියන එක. ඉතින් මේක පාවිච්චි කරන්න බැරි කෙනෙක්ට ඔන්න use කරන්න පුළුවන් ටිකක් heavy duty stick on bra එකක් තමයි මෙන්න මේ තියෙන්නේ. ටිකක් cup size එක ලොකු එක්කෙනෙක්ට නම් මෙන්න මේ වගේ එකක් ඔයගොල්ලන්ට Shein එක මේක ගෙන්න ගත්තේ මම Shein එකෙන් හරි Temu එකෙන් හරි. මෙතනදී ඔයගොල්ලන්ට තියෙනවා මේ shoulder එකට වෙනකම්ම ඔයගොල්ලන්ට තියෙනවා මේ වගේ silicone area එකක්. මේක හොඳට අර adhesive තියෙන නිසා හොත්තට තදට ඇලවෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කොටස මේ කප් එක ටිකක් විශාල විදිහට තියෙනවා. ඒක හොඳ coverage එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ කප් එක ඇතුලෙන් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ wire එකක් තියෙනවා. ඉතින් ඒක නිසා හොඳ support එකක් බස්ට් එකට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ටිකක් heavy බස්ට් එකක් තියෙන කෙනෙක්ට. එතකොට මේක සාමාන්‍යයෙන් එන්නේ මේකේ size දෙකක් තියෙනවා. දැන් මේකේ මේ inner side එක තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අලුවම මේ shoulder එකට වෙනකම්ම මේක අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. එතකොට හොඳ support එකක් හොඳ grip එකක් තියෙනවා. ටිකක් මෙන්න මේ වගේ stick on bra එකක් ඔයා ගත්තොත් ඉතින් ඔයා ටිකක් heavy bust එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ එකක් ගන්න. ඉතින් මේක ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මම ගෙන්න ගත්තේ Shein එකේ search කරලා බලන්න stick on bras for plus size people කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ ටිකක් හොඳ heavy duty stick on bra එකක් ගන්න පුළුවන් වෙනවා. ඊළඟට දැන් ඊළඟට මේකේ තියෙන තව දෙයක් ඇවිල්ලා මේවා මෙහෙම individually නේ තියෙන. එතකොට මැද්දෙන් මෙහෙම connect වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට plunge neck එකක් තිබ්බත් මේ වගේ stick on bras ලේසියෙන්ම අදින්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට තව ඕන වෙනවා මෙන්න මේ වගේ nipple covers. දැන් nipple covers උත් ලංකාවේ ඕන තරම් ගන්න තියෙනවා. ඉතින් මෙතන මේ nipple covers දෙකක් එකට තියෙන්නේ. ඉතින් මේවත් ඔයගොල්ලන්ට පුළුවන් ගන්න. එහෙම bra එකක් අඳින්නම ඕනේ නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් nipple එක පේනවනේ දැන් bra එකක් ඇඳේ නැත්තම්. එතකොට nipple cover එක ඔයගොල්ලන්ට පුළුවන් nipple area එකට විතරක් paste කරන්න. ඒ හරහා ඔයගොල්ලන්ට coverage එකක් nipple එකට coverage එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වලට අමතරව තවත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ tape එක. boob tape කියලා තමයි මේ කියන්නේ. මේක ගොඩක්ම Kim Kardashian හින්දා තමයි මේක ගොඩාක්ම ප්‍රසිද්ධ වුණේ. ඉතින් මේ boob tapes උත් දැන් ලංකාවේ ගන්න තියෙනවා. මම දැක්ක Gullies එකේ මම නැත්තම් Midnight Divas එකේම මේ boob tape ගන්න පුළුවන්. ඉතින් boob tape එකක් ගත්තොත් නම් ඔයගොල්ලන්ට තියෙන්නේ අර තුවාලයකට අපි bandage එකක් පොතනවා වගේ ඔයගොල්ලන්ට පුළුවන් මේ area එක ඔක්කොම සම්පූර්ණයෙන්ම මෙහෙටම වෙනකම්ම හොඳටම cover වෙන tape කරන්න. ඉතින් මේක tape කරනකොට මම නම් ඒත් කියන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ nipple cover එකක් nipple එකට තියලා
මේ බැන්ඩේජ් එක නැත්නම් මේ ටේප් එක දාන්න කියලා. එතකොට අර ඒ ඒරියා එකේ ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැහැ, අන්කම්ෆර්ටබල් නැහැ. ඔයගොල්ලන්ට දවස පුරාවටම තියාගන්න පුළුවන් මේ බූප් ටේප්ස් උත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි ඔයා බෑක්ලස් ඩ්‍රෙස් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට යූස් කරන්න පුළුවන් හොඳම ඔප්ෂන්ස් ටික. ඒත් එක්ක මම තව චුටි අමතර දෙයක් කියන්න. ඒ වෙල මෙන්න මේ බොඩි ඔයිල්. දැන් ගොඩක් කලකට අපි බෑක්ලස් ඩ්‍රෙස් එකක් හරි නැත්නම් ස්ලීව්ලස් ඩ්‍රෙස් එකක් හරි ෂෝට් ඩ්‍රෙස් එකක් හරි අඳිනකොට ස්කින් එක ලස්සනට දිලිසෙනවා නම් හරි ලස්සනයිනේ ඒක. ඉතින් ඕගොල්ලන්ට ඒ ඔප්ෂන් එකක් විදිහට යූස් කරන්න පුළුවන් මෙන්න මේ බොඩි ඔයිල් එක. මේක මේ මිඩ්නයිට් ඩිවයිස් එකේ මම ගත්තා. මේක මම දැක්ක කලර්ස් දෙකක් තියෙනවා. ගෝල්ඩ් කලර් එකයි මෙන්න මේ ෂිමර් නිකන් බ්‍රොන්ස් රෝස් ගෝල්ඩ් වගේ කලර් එකක්. මෙන්න මේක ලංකාවේ ස්කින් ටයිප් වලට මම හිතන්නේ හරිම ලස්සනයි. කැමති කෙනෙක්ට ගෝල්ඩ් කලර් එක ගන්නත් පුළුවන්. හැබැයි මම තියාගෙන ඉන්නේ මෙන්න මේක. ඉතින් බෑක්ලස් ඩ්‍රෙස් එකක් අඳිනවා නම් කාට හරි කියලා මෙන්න මේක පිටේ ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම ස්ලීව්ලස් ඩ්‍රෙස් එකක් අඳිනවා නම් අතේ ඒ වගේම කකුල් වල ලස්සනට ෂයින් වෙවි ඉන්න ඔයගොල්ලන්ට මෙන්න මේ බොඩි ඔයිල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අඳුමක් අඳිනකොට ඔයාලට කොන්ෆිඩන්ට්ලි අඳින්න පුළුවන් වෙන විදිහට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ අන්ඩර්වෙයාර් තෝරගන්න එක හරිම වැදගත් වෙනවා. ඉතින් බෑක්ලස් ඩ්‍රෙස් එකක් ඔයාගේ ක්ලොසෙට් එකේ තියෙනවා නම් ඒක ස්ටයිල් කරන්නේ කොහොමද කියලා මෙච්චර දවසක් හිතා ගන්න බැරුව හිටියා නම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති. මොන වගේ අන්ඩර්වෙයාර් එකක්ද මේ වගේ බෑක්ලස් ඩ්‍රෙස් එකක් අපි ස්ටයිල් කරද්දී අඳින්න ඕනේ කියලා. ඉතින් ඉස්සරහට මොන වගේ වීඩියෝස් ඔයා බලන්න කැමති කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් ඕන අමතක කරන්න එපා. ඒ වගේම ඉතින් තාම channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න.